ඉතින් යාළුවනේ මේ ඉන්නේ මම ගාව ඉන්න සතෙක්. ඉතින් මෙයාගේ ඇස් දෙක වැහිලා ඉතින් ඉස්සල්ලාම එක හැකට තමා තිබ්බේ. දැන් නම් ඇස් දෙකම වහගෙන ඉන්නේ. ඉතින් මම අද කියන්න යන්නේ මම කොහොමද මේ සතාට ප්‍රතිකාර කරේ කියලා. ඒ වගේම දවස් දෙකක් ප්‍රතිකාර කරාට පස්සේ සතාට කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නනවා. ඉතින් ඇත්තටම මම කුකුල් වැදි කරාට සතියේ දවස් වලට සත්තුන්ව බලා ගන්න අම්මා. මම සතිය අන්තේ තමා ගෙදර එන්නේ. ඉතින් අම්මට තේරෙන්නේ නැහැ සත්තුන්ට අසනීප වුණාම ප්‍රතිකාර කරන්න වගේම මුලින්ම රෝගී අඳුර ගන්න. ඉතින් ඒ නිසා තමා මෙයාගේ මේ ඇස් දෙකම වැහිලා තියෙන්නේ. ඉතින් මේ සතාට දැන් හොඳටම වැඩි. ඉක්මනටම ප්‍රතිකාර කරේ නැත්තම් මැරෙන්න පුළුවන්. ඉතින් මම කියන්නම් කොහොමද මම මේ සතාට ප්‍රතිකාර කරේ කියලා. ඒ වගේ මේ ප්‍රතිකාර වලින් කොහොමද මේ සතාට සුව වුණේ කියලාත් මම පෙන්නන්නම් මේ වීඩියෝ එකේදී. හරි ඉස්සල්ලාම බලමු ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඇත්තට මේ වගේ ඇස් වලට ආසාදන වෙන්න ප්‍රධාන හේතුව තමයි සත්තුන්ගේ ශ්වසන මාර්ගයේ ආශ්‍රිත ඇතිවෙන කොරයිසා මයිකෝප්ලාස්මා වගේ බැක්ටීරියා රෝග. ඉතින් මේ රෝගේ හැදුනහම සත්තුන්ට හුස්ම ගන්න අමාරු වෙනවා, වර්ධනය අඩු වෙනවා, කෑම ගන්න එක අඩු වෙනවා. ඒ වගේම ඇස් ආසාදනය වෙලා ඇස් වැහිලා යනවා. ඉතින් ඇත්තටම මගේ සතාට හුස්ම ගැනීමේ අපහසුතාව පේන්නේ නැහැ. ඇස් දෙක වැහිලා තියෙන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මේ බලන්න මේ ඇහැ ඇරපුවාම ඇහැ ඇතුළ රතු පාටට පේනවා. මොකද ඇහැ ආසාදනය වෙලා තියෙන නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මෙයාගේ මේ ඇහැ තමයි ගොඩාක්ම ආසාදනය වෙලා තියෙන්නේ. අනිත් පැත්තේ ඇහැ එච්චරම නැහැ. ඒක මුල් අවදිය වගේ තියෙන්නේ. නමුත් මේ ඇහැ නම් හොඳටම වැඩි. ඉතින් අපි දැන් බලමු මම කොහොමද මෙයාට ප්‍රතිකාර කරේ කියලා. ඉතින් මම ඉස්සල්ලාම කියන්නම් මෙයාට ප්‍රතිකාර කරන්න මං ගත්තේ මොනවද කියලා. ඉස්සල්ලා මං ගත්තා දෙහි කෑල්ලක්. ඒ වගේම මේ ජෙන්ටමයිසින් කියන අයි ඩ්‍රොප් එක. ඒ වගේම ඩොක්සිසයික්ලින් කියන මේ ටැබ්ලට් තමයි මම පාවිච්චි කරේ. ඉස්සෙල්ලාම දෙහි කෑල්ල අරගෙන සතාගේ ඇහැ ඇතුළට දෙහියුෂ බිඳුවක් දෙකක් දැම්මා. මොකද ඇහැ ඇතුලේ ආසාදනය වෙලා තියෙනවා නම් ඒක පිරිසුදු වෙන්න මේ දෙහියුෂ උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම දෙහි කෑල්ල අරගෙන මම සතාගේ ඇහැ වහලා මේ විදිහට මම ඇහැ සුද්ධ කරා හොඳට. මොකද මේ ඇහැ වටේටත් මේ ආසාදනය වෙලා තියෙන්න පුළුවන්. එතකොට අර සුද්ධ ජීවීන් ඇහැ වටේට ඉන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම ඇහැ සුද්ධ කරේ නැත්තම් මේ රෝගය අපිට ලේසියෙන් අඩු කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳින් ප්‍රතිකාර කරන්දින් ඉස්සෙල්ලාම පිරිසුදු කරගන්න ඕනේ මේ විදිහට ඇහැ. මේ විස බීජ ඉවත් කරන්න ගොඩාක් හොඳ බෙහෙතක් තමයි මේ දෙහි කියන්නේ. ඉතින් මම මේ ඇස් දෙකම දෙහි වලින් පිරිසුදු කරා. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න ඕනේ එක දෙහි කැබැල්ලකින් ඇස් දෙකම පිරිසුදු කරන්න පාවිච්චි කරන්න එපා. මොකද එක ඇහැක් පිරිසුදු කරපු දෙහි කැබැල්ලේ අනික් ඇහැ පිරිසුදු කරපුවාම මේ රෝගය වැඩියෙන් පැතිරෙන්න හැකියාවක් තියෙනවා. මොකද සමහර විට පුළුවන් මේ එක ඇහැකට ආසාදනය වෙලා තියෙන බැක්ටීරියා එහෙම නැත්නම් සුද්ධ ජීවීන් අනිත් ඇහේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ එක ඇහැක් සුද්ධ කරපු දෙහි කැල්ලෙන් අනිත් ඇහැ සුද්ධ කරපුවාම වෙන්නේ අනිත් ඇහේ ඉන්න සුද්ධ ජීවීන් අනිත් ඇහැටත් මාරු වෙනවා. ඉතින් ඒ නිසා එක ඇහැක් එක දෙහි කැබැල්ල බැගින් පිරිසුදු කරන්න පාවිච්චි කරන්න. ඉතින් මම මේ කියන්නේ සරලවම කිව්වොත් එක දෙහි කැල්ලකින් එක ඇහැක් විතරක් පිරිසුදු කරන්න. එකම දෙහි කැබැල්ලෙන් ඇස් දෙකම පිරිසුදු කරන්න එපා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ දෙහි වලට වඩා ගොඩාක් හොඳයි සේලයින් වතුර. මොකද දෙහියුෂ ගත්තාම මේවා පොඩ්ඩක් ආම්ලිකයි. ඒ නිසා සමහර විට මේ ඇස් දෙක හොඳ වීම පරක්කු වෙන්න පුළුවන් හැමදාම වගේ පාවිච්චි කරොත්. ඉතින් ඒ නිසා සේලයින් වතුර හොයාගන්න පුළුවන් නම් සේලයින් වතුර හොඳයි. නමුත් ඔයාලා දෙහි තියෙනවා නම් ඔයාලා හැමදාම දෙහි වලින් පිරිසුදු කරන්න යන්න එපා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවසට එකපාරක් වගේ දෙහි වලින් පිරිසුදු කරාම ඇති. සාමාන්‍යයෙන් මේ බෙහෙත් එක දාන දවසට 3 පාරක් දානවනේ. මම ඒක ඉස්සරහට කියන්නම්. ඉතින් ඒ දාන 3 පාරම දෙහියුෂ වලින් පිරිසුදු කරන්න යන්න එපා. දවසකට එකපාරක් වගේ පිරිසුදු කරාම ඇති දෙහියුෂ වලින් පාවිච්චි කරනවා නම්. නමුත් ඔයාලා සේලයින් වතුර පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් ඒ බෙහෙත් දාන හැම වෙලෙම පිරිසුදු කරලා බෙහෙත් දාන්න. මොකද මේ දෙහියුෂ සැර වැඩි නිසා අර ඇහැ හොඳ වීමේ වේගය අඩු වෙන්න එක හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න. හරි ඉතින් මෙහෙම අපි ඇහැ පිරිසුදු කරාට පස්සේ අපි මෙයාගේ ඇහැට බෙහෙත් දාන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි මේ ජෙන්ටමයිසින් කියන බෙහෙත් එක තමයි පාවිච්චි කරන්නේ. ෆාමසියේ මේක පහසුවෙන්ම ගන්න පුළුවන් ඔයාලට. රුපියල් 200කට වඩා අඩු මුදලක් තමයි වෙන්නේ. ඉතින් අපි මේ බෙහෙත් එකෙන් පිරිසුදු කරගත්තු ඇස් වලට බිඳුව බැගින් දාන්න ඕනේ. ඉතින් මේ බෙහෙත් එක උදේට, දවල්ට, රැයට වගේ දවසට 3 පාරක් අපි මේ බෙහෙත් එක මේ සත්තුන්ට දාන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට ඇස් වලට බෙහෙත් දානවට අමතරව සතාට බොන්නත් බෙහෙත් දෙන්න ඕනේ. මොකද මේ සතාගේ ඇඟත් ආසාදනය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ඇහැට විතරක් බෙහෙත් දැම්මට මේ රෝගය අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඉක්මනට අඩු කරගන්න ඕනි නම් අපිට සිද්ධ වෙනවා මේ සතුන්ට බොන්නත් බෙහෙත් දෙන්න. ඉතින් ඒ සඳහා මම පාවිච්චි කරන්නේ මේ ඩොක්සිසයික්ලින් කියන
බෙහෙත් එක. ඉතින් මේක කරල් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ බෙහෙත් එකත් ඔයාලට ෆාමසියෙන් ගන්න පුළුවන් පහසුවෙන්. මේකත් රුපියල් 130ක් වගේ මුදලකට තමයි මම නම් ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් 130ත් 150ක් අතර මුදලකට මේ ඩොක්සිසයික්ලින් කියන කැප්සූල් කාඩ් එකක් මිලදී ගන්න. ඉතින් මේ කරලුව උදේට එකක් හවසට එකක් බැගින් දවසට දෙපාරක් දෙන්න. ඉතින් මේ වගේ දවස් 4ක් 5ක් දෙන්න ඕනි ඔයාලා. ඉතින් ඔය විදිහට සතාට ඇස් වලට බෙහෙත් දාන එකයි බොන්න බෙහෙත් දෙන එකයි දවස් 4ක් 5ක් අනිවාර්යෙන් කරන්න මම කීව විදිහට. ඉතින් ඔය විදිහට ප්‍රතිකාර කරපුවම සතාට අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ. ඉතින් මේ ඉන්නේ මම ප්‍රතිකාර කරපු සතා. මෙයාට තාම මම දවස් 1මාරයි ප්‍රතිකාර කරේ. මෙයා එක හැක් හොඳටම හොඳයි. අනෙක් හැත පොඩ්ඩක් තියෙනවා. නමුත් මෙයාට හොඳට හොයාගෙන කන්න පුළුවන් දැන්. ඉතින් අනිත් හැත් අඩු වෙයි තව දවසක් දෙකක් ප්‍රතිකාර කරාම. ඉතින් ඔහොම තමයි මේ වගේ ඇස් වැහුණ සත්තුන්ට ප්‍රතිකාර කරන්නේ. ඉතින් මගේ වීඩියෝ වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉස්සරහදීත් මම වැදගත් වීඩියෝ ගොඩාක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා subscribe කරලා නැති කට්ටිය subscribe කරන්නත් අමතක කරන්න එපා. හරි. ඉතින් මට කියන්න අමතක වුණා මේ වගේ රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි වැස්ස කාලය. මොකද කලින් දවස්වල වැස්සා. ඒ නිසා තමයි මෙයාට මේ රෝගය හැදිලා තියෙන්නේ. ඉතින් වහින දවස්වලට රෝග හැදෙනවා, බිත්තර දාන්න, නොයෙකුත් ගැටලු ඇති වෙනවා. ඉතින් මම ඉස්සරහට වීඩියෝ එකකින් ගේන්නම් වහින දවස්වලට කොහොමද අපි සත්තුන්ට දෙන්න ඕනි විශේෂ රැකවරණ කියලා. ඉතින් අපිට පුළුවන් ඒ විදිහට රැකවරණ දීලා සත්තුන්ගේ බිත්තර නිෂ්පාදනය වැඩි කරගන්නවා වගේම සත්තුන්ට ලෙඩ රෝග හැදෙන එකත් අඩු කරගන්න. ඉතින් ඒ නිසා මගේ channel එක subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට ඒ ගැනත් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අදට මම සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.